රයිට් හරි. එහෙනම් අපි පොඩි ෂෝට් නෝට් වීඩියෝ එකක් දාන්න හදන්නේ. මේ පාර දාන්නේ වෘත චලිතයට. වෘත චලිතයේ තියරි ටික මතක් කරනවා වගේ මේක වදන්න ගණන් ගොඩාරියක් හදන්න ඕනි. ඒ වගේම මතක් කරන්න ඕනි දේ තමයි දැන් මේ වීඩියෝ මුලින්ම බලනවා නම් කවුරු හරි සර් කෙනෙක් හරි ගුරු සම්බන්ධ කෙනෙක් මේ වරදව වටහා ගන්න එපා. අපි මේ කටපාඩම් කරනවා නෙවෙයි ගණන්. මේ මතක් කරනවා අපි කරපු දේවල් මතක් කරනවා. මේ ගාන හදන්න මෙහෙමයි මේ ගාන හදන්න මෙහෙමයි වගේ සීන් මගේ ගාව නැහැ. ඉතින් මේ මම මේ පොඩ්ඩක් මතක් කරනවා ටක් ගාලා විභාගයට යන්න කලින් මේගොල්ලන්ට බලන්න ඕනි මොනවද මේ ටික බලපං කියන අදහස තමයි දෙන්නේ. ඒක නිසා මං ගැන වරදව වටහා ගන්න එපා. කම්බයින් ගුරු මං කරන වැඩේ මේ කියන්නේ මට අනුව මේ ගණන් කටපාඩම් කිරීම මට සෙට් වෙන්නේ නැහැ. මම පොඩ්ඩක් මේ මතක් කරන එක විතරයි කරන්නේ. තේරුණාද? ඉතින් ඒක නිසා වරදව වටහා ගන්න එපා. රයිට්. අපි බලමු. ඔයා දන්නවා වෘත්තශාලිතයේ ගානෙන් ලැබෙනවා 12 වෙනි ගානේ B කොටසට. ඒ වගේම පාර්ට් එකේ 5 වෙනි ගානට. පාර්ට් එකේ 5 වෙනි ගානට ලැබෙන්නේ තිරස් වෘත්තශාලිතය. 12 වෙනි ගානේ B කොටස ලැබෙන්නේ සිරස් වෘත්තශාලිතය තමයි සාමාන්‍යයෙන් ලැබෙන්නේ. අපිට විභාගෙදී එහෙමමයි කියලා නීතියක් සම්මත වෙලා නැහැ. කාට හරි ඕන නම් ඔය දෙක වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරොත් ඉතින් හරි ලේසි. මොකද තිරස් වෘත්තශාලිතය ගාන පාර්ට් B එකට දාලා දෙනවා කියන්නේ හරි ලේසි. හරි. දැන් මේකේ කතන්දරේ සිරස් වෘත්තශාලිතය ගත්තාම මෙන්න මේ වගේ එකම කේන්ද්‍රයක් එකම අචල ලක්ෂයක් තියෙන නියත අරයක් සහිත වෘතයක ඒකාකාර කෝණික ප්‍රවේගය. කියන්නේ වෙනස් නොවන කෝණික ප්‍රවේගයෙන් චලිත වන වෘත්ත චලිත ගැන පමණයි ඕගොල්ලන්ට අධ්‍යයනය කරන්න තියෙන්නේ. හරි ඔයාලට පේනවා මෙන්න මෙහෙම සිරස් වෘත්තශාලිතයක් තියෙනවා. මම මේ සූත්‍ර ටික මතක් කරන්න හදන්නේ. පට් ගාලා මෙන්න මේ අංශුව මෙතන ඉඳලා මෙතෙන්ට ගියා. මෙහෙම ගියා. එහෙම ගියාම එයාගේ විස්ථාපනයේ මනින්න පුතා අර සරල රේඛී චලිතයක විස්ථාපනයේ මනනවා වගේ මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට ගියාම විස්ථාපනයේ මනින්නේ එයා ආපාතනය කරන කෝණයෙන්. ඒක නිසා එයාට කියනවා කෝණික විස්ථාපනය. හරිද? ඊට පස්සේ මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට යන්න යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ කෝණික විස්ථාපනය ඒ ගත වෙච්ච කාලයෙන් බෙදුවාම කෝණික ප්‍රවේගය ලැබෙනවා. නමුත් ඒක බොහොම සිල්ලර අර්ථ දැක්වීමක්. අපි දැන් දන්නවා මෙන්න මේ කෝණික විස්ථාපනය කාලය විශේෂයෙන් වරක් අවකලනය කරාම කෝණික ප්‍රවේගය ලැබෙනවා. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. ඔමෙගා කියන එක වෙනුවට dt/dt දාලා දෙන්න පුළුවන්. කෝණික ප්‍රවේගය වෙනුවට මේ අවකලන සංගුණක දාලා දෙන්න පුළුවන්. එතකොට dt/dt කියන එක කෙටියෙන් θ. කියලා ලියනවා. පැහැදිලිද? dt/dt කියන එක කෙටියෙන් θ. කියලා ලියනවා. එතකොට ඔමෙගා කියන එක θ. කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිද? ඒතර මේ ඒකම තමයි මෙතන ලියලා තියෙන්නේ. ඒ වගේම වෘත්තාකාර මාර්ගයේ යන වස්තුවකට ත්වරණයක් තියෙන්නත් පුළුවන්. කෝණික ත්වරණය. ඒතර කෝණික ත්වරණය අපි සාමාන්‍යයෙන් ගන්නේ අර විස්ථාපනය කාලයේ විශේෂයෙන් දෙපාරක් අවකලනය කරාම ත්වරණය ලැබෙනවා වගේ කෝණික විස්ථාපනය කාලයේ විශේෂයෙන් දෙපාරක් අවකලනය කළාම කෝණික ත්වරණය ලැබෙනවා. මේකට කියන්නේ කෝණික ත්වරණය. ඉතින් මේක θ ඩොට් වුණා වගේ පුතා කෝණික ත්වරණයට අපි කියනවා θ ඩබල් ඩොට් කියලාත් කියනවා. තේරුණාද? හරි. ඒ දෙක තමයි මූලික වශයෙන් දැනගන්න ඕනේ. ඒ වගේම ඔයාලට මතක ඇති මේ පර්දියට ස්පර්ශීය දිශාවට ත්වරණයක් තියෙනවා. අපි ඒකට කියන්නේ පර්දියට ස්පර්ශීය දිශාවට තියෙන ත්වරණය. ඒ වගේම පර්දියට ස්පර්ශීය දිශාවට ප්‍රවේගයක් තියෙනවා. අපි ඒකට කියන්නේ පර්දියට ස්පර්ශීය ප්‍රවේගය. එතකොට අන්නේ පර්දියට ස්පර්ශීය ප්‍රවේගය ඔයාලට පේනවා ගන්න පුළුවන් v r ඔමෙගා අරය කෝණික ප්‍රවේගයෙන් ගුණ කරාම පර්දියට ස්පර්ශීය ප්‍රවේගය ලැබෙනවා. ඔමෙගා වෙනුවට θ ඩොට් දාලා වුණත් ඔය සමීකරණය දෙන්න පුළුවන් විභාගෙදි. කොටම්ම මෙහෙම තමයි දෙන්නේ. එතකොට v සමානයි අරය වතාවක් θ ඩොට්. එතකොට v සමානයි අරය වතාවක් dθ/dt. එහෙම දෙන්නත් පුළුවන්. ඒ වගේම කෝණික අර මේ පර්දියට ස්පර්ශීය ත්වරණය කියන එක අරය කෝණික ත්වරණයෙන් ගුණ කරලා ගන්න පුළුවන්. අරය කෝණික ත්වරණයෙන් ගුණ කරලා ගන්න පුළුවන්. කෝණික ත්වරණය අපි දන්නවා θ ඩබල් ඩොට් කියලා කියනවා. එතකොට θ ඩබල් ඩොට් කියන කෙනා අරයෙන් ගුණ කරාම පර්දියට ස්පර්ශීය ත්වරණය ලැබෙනවා. නැත්නම් θ ඩබල් ඩොට් වෙනකොට අපි t විශේෂයෙන් දෙපාරක් අවකලනය වෙනවා කියන එක දැම්මත් හරි. පැහැදිලිද? ඊළඟට වැදගත්ම දේ තමයි පුතා වෘත්තාකාර මාර්ගයේ යන වස්තුවකට කේන්ද්‍රයේ පැත්තට ත්වරණයක් තියෙනවා. ඒකට කියන්නේ කේන්ද්‍රාභිසාරී ත්වරණය. කේන්ද්‍රාභිසාරී ත්වරණය. කේන්ද්‍රාභිසාරී ත්වරණය තියෙන්නේ කේන්ද්‍රයේ පැත්තට. කේන්ද්‍රාපසාරී කතන්දර තියෙනවා ඒව වැඩක් නැහැ. කේන්ද්‍ර අභිසාරී ත්වරණය. එතකොට එයාව ගන්න සූත්‍රයක් තියෙනවා අරය ගුණ කරන්න ඕන කෝණික ප්‍රවේගයේ වර්ගයෙන්. අරය කෝණික ප්‍රවේගයේ වර්ගෙන් ගුණ කරාම ලැබෙනවා කේන්ද්‍රාභිසාරී ත්වරණය. පැහැදිලිද? හරි. ඒ වගේම
මොකද මේ කෝණික ප්‍රවේගයේ ඔමෙගා වෙනුවට තීටා ඩොට් දාලත් ඔක දෙන්න පුළුවන්. එතකොට කේන්ද්‍රාභිසාරී ත්වරණය අරය වතාවක් තීටා ඩොට්ගේ වර්ගය. ගොඩක් අවස්ථාවල ඔහොම දීලා තියෙනවා. ඒ වගේම අරය වතාවක් dt/dt ගේ පූර්ණ වර්ගය කියලත් කේන්ද්‍රාභිසාරී ත්වරණය දෙන්න පුළුවන්. මම මේ මතක් කිරීම කරන්න මෙහෙම දේවල් තිබ්බා කියලා. ඒ වගේම අපි දන්නවනේ පුතා v සමානයි r ඔමෙගා කියලා. මේ r එක මේ පැත්තට බෙදුවාම v බෙදීම r සමානයි ඔමෙගානේ. v බෙදීම r කියන එක මෙන්න මෙතෙන්ට ආදේශ කරොත් v වර්ගයේ බෙදීම r වර්ගයනේ. r වර්ගයට r එකක් කැපිලා ගියාම ඔන්න කේන්ද්‍රාභිසාරී ත්වරණය ගැන තව සුප්‍රසිද්ධ සූත්‍රයක් එනවා v වර්ගයේ බෙදීම r කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය. පැහැදිලිද? ඔන්න ඔය සූත්‍රය මම පට්පට් ගාලා මතක් කරා. හරිද? තේරුණාද? දැන් සිරස් වෘත චලිතය ගානක් මම බෝඩ් එකේ දාලා තියෙනවා. හරිද? මේ සිරස් වෘතයේ ගානක්. මේක වෙන විදිහ පැහැදිලි කරන්නේ නැහැ මේ දාලා තියෙන්නේ. මතක තියාගන්න මේ වීඩියෝ එකෙන් පස්සේ අපි පළාත් පේපර්ස් වල වෘත චලිතයේ ගණන් ටික හදලා දානවා. එතකොට ඒකෙන් අවබෝධයක් ගන්න මේ ගණන් හදන විදිය. මතකද මේ මොකද්ද මේ තියෙන්නේ? අංශුවක් කොහොම තන්තුවකින් එල්ලලා. තිරස්ව u ප්‍රවේගයක් දෙනවා. තිරස්ව u ප්‍රවේගයක් දුන්නාම එයා ඔන්න ඔහොම වෘත්තාකාර මාර්ගයේ යනවනේ සිරස් වෘත චලිතයක යනවනේ. හරිද? ඉතින් ගොඩක් වෙලාවට ඔයාට මෙන්න මෙහෙම සාධාරණ පිහිටුමක් ලකුණු කරලා ඒ අවස්ථාවේ ප්‍රවේගයත් ඒ අවස්ථාවේ තන්තුවේ ආතතියත් හොයන්න ගොඩක් වෙලාවට දෙනවා. පැහැදිලිද? ඉතින් ඒ වගේ වෙලාවට ප්‍රවේගය හොයන්න ඕන නම් ප්‍රවේගය සඳහා සූත්‍රයක් ගොඩනගන්න ඕන නම් ඔයා කරන්න ඕනි ආරම්භක අවස්ථාවටයි මෙන්න මේ සාධාරණ අවස්ථාවටයි ශක්ති සංස්ථිති නියමය දානවා. මම ඒක තේරුම් ගන්න ලේසි වෙන්න 1 හා 2 කියලා අවස්ථා දෙකක් නම් කරනවා කියලා මතක ඇති. ඒතකොට කරන්න ඕනේ මොකද්ද? එක අවස්ථාවේ චාලක ශක්තියයි විභව ශක්තියයි එකතුව දෙක අවස්ථාවේ චාලක ශක්තියයි විභව ශක්තියයි එකතුවට සමාන කරන එක තමයි කරන්නේ. සරල දෙයක්. ඔයා එක අවස්ථාවට ගියා චාලක ශක්තිය. හරි සරලයි. ප්‍රවේගය u නම් භාගයයි mu වර්ග. හරිනේ. විභව ශක්තිය ඔයා දන්නවා විභව ශක්තිය ගන්න mgh කියන එකෙන්. ඉතින් මෙන්න mgh කියන්නේ උඩ L විභව ශක්ති ශූන්‍ය මට්ටමේ ඉඳලා තියෙන උස. ඒක ඍණ වෙලා තියෙන්නේ විභව ශක්ති ශූන්‍ය මට්ටමට වඩා යටින් තියෙන නිසා. පැහැදිලිද? මෙන්න මේ අවස්ථාවේ ප්‍රවේගය පුතා v නිසා ඉතින් මෙන්න දෙක අවස්ථාවේ සමානයි දෙක අවස්ථාවේ චාලක ශක්තිය භාගයයි mv වර්ගයයි. විභව ශක්ති ශූන්‍ය මට්ටමකට වඩා මෙච්චර දුරක් පල්ලෙහෙන් ඉන්නේ. කොච්චර දුරක්ද? කර්ණය දිග L මෙතන කෝණය θ නම් L cos θ. එතකොට ඍණ mgl cos θ. ඍණ දාන්නේ විභව ශක්තියට වඩා පල්ලෙහෙන් තියෙන නිසා. උඩින් තියෙනවා නම් ධන. තව දෙයක්. ඔයා දන්නවද මෙන්න මේ සම්බන්ධ කරලා තියෙන තැනින් යටින් තියෙන සිරස අපි සාමාන්‍යයෙන් කියන්නේ යටි අත් සිරස කියලා. සිරස. මේ උඩින් තියෙන ටිකට කියන්නේ අපි උඩු අත් සිරස කියලා. පැහැදිලිද? උඩු අත් සිරස කියලා. තේරුණාද? පැහැදිලිද? එතකොට මෙන්න මේ ප්‍රවේගය සඳහා මේ සූත්‍රය මේ තියෙන v වර්ගය සමානයි u වර්ගය ඍණ 2gl දාන 2gl cos θ ගන්න අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනි. මේ පාර විභාග ගානේ තියෙනවමයි ශක්ති සංස්ථිතිය නියමය දාලා මේක ගන්න. ඉතින් ඔයාලා ගියපු පන්තියේ ශක්ති සංස්ථිතිය නියමය දාලා මේක ගන්න හැටි ප්‍රැක්ටිස් කරත් ඔයාලට ලකුණු 20ක් 25ක් බැලන්ස් කරගන්න බැරි වෙන්නේ නැහැ. මම මුකුත්ම බැරි අයට කියන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් v ට ප්‍රකාශනය ගත්තාම මේ තන්තුවේ ආතතියට ප්‍රකාශනය ගන්න එක තමයි කියන්නේ. මොකද ඒකෙන් තමයි අපිට වෘත්ත චලිතයේ හැසිරීම පිළිබඳව කියන්න පුළුවන් මේ තන්තුවේ ආතතියත් එක්ක. තේරුණාද? ඉතින් ඒක නිසා අපි කරන්නේ දෙක අවස්ථාවේ කේන්ද්‍රයේ පැත්තට දානවා f සමාන ma. කේන්ද්‍රයේ පැත්තට f සමාන ma දාද්දී t තියෙන්නේ මේ පැත්තටමයි පේනවද? මෙන්න මේ බරෙන් සංරචකයක් තියෙනවා පුතා. බරෙන් සංරචකයක් තියෙනවා mg cos θ අනිත් පැත්තට. mg cos θ අනිත් පැත්තට. ඒතර t තියෙනවා මේ පැත්තට mg ගෙන් සංරචකයක් තියෙනවා අනිත් පැත්තට ඍණ mg cos θ. ඒතර මේ t ඍණ mg cos θ. එච්චරයිනේ. සමානයි ස්කන්ධයේ සිම්පල් m වතාවක් පුතා කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණයනේ. කේන්ද්‍රයේ පැත්තට තියෙන්නේ කේන්ද්‍රාභිසාරී ත්වරණය නේද? ඒතර කේන්ද්‍රාභිසාරී ත්වරණය ගන්න සූත්‍රය මේ තියෙන්නේ v වර්ගයේ බෙදීම r. v වර්ගයේ බෙදීම r කේන්ද්‍රාභිසාරී ත්වරණය. පැහැදිලිද? right. එතකොට මෙන්න v වර්ගයේ බෙදීම r කියන්නේ l. හරිනේ? අර l නේ. ඉතින් v වර්ගයට ඔයා කලින් ගත්ත සූත්‍රය ආදේශ කරාම ඊට පස්සේ m බෙදීම l ගෙන් වරහන ගුණ කරලා මේ ඍණ mg cos θ මෙහෙට දාලා
T සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මොකද T වලට එන ප්‍රකාශනෙන් තමයි මෙයා වෘත්තාකාර මාර්ගයේ යන එක ගැන තීරණය වෙන්නේ. එතකොට මේකදී අහන සරල ප්‍රශ්නයක් තමයි මේ අංශුව පූර්ණ වෘතයක්. මතකද? මේ අංශුව මෙහෙම පූර්ණ වෘතයක් ගමන් කිරීමට අවශ්‍යතාවය. ඔයා දන්නවා මේ වෘතය ගත්තාම මේ වෘතය මේ ටික තමයි අමාරුවෙන් යන්නේ. මේ ටික නිකම්ම යනවා. තේරුණාද? අමාරුවෙන් මෙතෙන්ට ආවනම් හරි. ඊටු ටික නිකම්ම යනවා. ඉතින් අමාරුවෙන් මෙතෙන්ට නොඑන්න හේතුව හිතන්න මෙන්න මේ අතරමඟ කොහේදී හරි තැනකදී තන්තුවේ ආතතිය ශුන්‍ය වුණොත් මෙයා මෙතෙන්ට එනකන් එන්නේ නැහෙනි. එතනින් වෘත්තාකාර මාර්ගයෙන් ඉවත් වෙනවා. ඉතින් මෙතෙන්ට එනකන් ආරක්ෂා සහිතව එනවා කියන එක අපි කොහොමද ලියන්නේ? තීටා සමානයි 5 විට. තීටා සමානයි 5 විට කියන්නේ තීටා 180ක් වෙද්දි මේ තීටා 180ක් වෙද්දි මේ අංශුව මෙතෙන්ට යනවනේ. අන්න එතෙන්දී තන්තුවේ ආතතිය කියන කෙනාට පිළිගත හැකි අගයක් බිඳුවට වඩා විශාල අගයක් ඍණාගයන් තියෙන බෑ. විශාල අගයක් තිබුණොත් මෙතෙන්දී ආතතිය ධන වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඊට කලිනුත් ආතතිය තිබිලා තියෙනවා. ඒ කියන්නේ මෙයා උපරිම ලක්ෂයට එනකන් එනවා. ප්‍රවේගයක් මෙතෙන්දී තියෙන නිසා ඊටු ටික නිකම්ම කොහොමත් යනවා. ඒක තමයි පූර්ණ වෘතයක චලිත වෙනවා කියන්නේ. මම මේ කිව්වේ ඒක අවස්ථාව. ඊට පස්සේ ගොඩක් වෙලාවට මේ වෘත චලිතවල තව අහනවා බට සම්බන්ධ ගෝල සම්බන්ධ ගැටුම්. ගෝල සම්බන්ධ වෘත චලිත. ඒ කියන්නේ ගෝලයක මෙන්න මෙහෙම. හරිද? ගෝලයක මෙහෙම අන්තර් පෘෂ්ඨයේ ගමන් කරනවා. මෙතනින් ප්‍රවේගයක් දුන්නාම ඔහොම මේ හරියට ඉතර එනවනේ. එතකොට මෙතෙන්දී තන්තුවේ ආතතිය මගින් කේන්ද්‍රාභිසාරී බලය සැපයලා වෘත්තාකාර මාර්ගය යනවනේ. මෙතෙන්දී ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මෙතෙන්දී මෙන්න මේ පෘෂ්ඨයේ ප්‍රතික්‍රියාවෙන් තමයි කේන්ද්‍රාභිසාරී බලය සැපෙන්නේ. එතකොට මේ තමයි යාගේ සාධාරණ අවස්ථාව. පැහැදිලිද? ඔය තමයි සාධාරණ අවස්ථාව. අර ටීට කෝණේ වගේම තමයි. එතකොට මෙතන ටී වෙනුවට මේකේ ආර් තියෙනවා. මෙන්න ප්‍රවේගය v. අර විදිහටම එක අවස්ථාවටයි දෙක අවස්ථාවටයි ශක්ති සංස්ථිති නියමයේ දාලා v ට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. කේන්ද්‍රයේ පැත්තට f සමානයෙන් මේ දාලා r ට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මේක කළා වගේම එතකොට r ට ප්‍රකාශනය ගත්තාම ඔයගෙන් ගොඩක් වෙලාවට අහන්නේ මේ ගෝලාකාර පෘෂ්ඨයෙන් ඉවත් වීම ගැන තමයි අහන්නේ. ඉතින් ගෝලාකාර පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා නම් ඔයා හොඳටම දන්නවා r ගේ අගය ශුන්‍ය වෙන්න ඕනනේ. පැහැදිලිද? r ගේ අගය ශුන්‍ය වෙනවා නම් මෙයා ගෝලාකාර පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා. සරලයිනේ. බලන්නකො වෘත්‍යල්තේ ගාන හදන්න නැත්නම් අපරාධයක්. ඊට පස්සේ ඇතුලේ නැතුව එළිය යන්නත් පුළුවන්නේ. මෙන්න මෙහෙම එළිය ඕනෝම තියලා පොඩි තල්ලුවක් දුන්නොත් උඩුවත් සිරසත් එක්ක ටීට කෝණයක් හදද්දී ඔය වගේ සාධාරණ පිහිටුමකට එන්න පුළුවන්. ප්‍රතික්‍රියාව එතකොට තියෙන්නේ කේන්ද්‍රයෙන් එළියට. මේ ප්‍රවේගය v මේ බර mg අර වගේම තමයි. මේ අවස්ථාවට මේ අවස්ථාවට ශක්ති සංස්ථනීමේ දාන්න v ට ප්‍රකාශනයක් ගන්න. කේන්ද්‍රයේ පැත්තරම තමයි. කේන්ද්‍රයේ පැත්තට f සමානයෙන් මේ දාන්න r ට ප්‍රකාශනයක් ගන්න. ගොඩක් වෙලාවට අහන්නේ ගෝලීය පෘෂ්ඨයෙන් ඉවත් වී යාමේ අවශ්‍යතාවයක් ගැන. ඉතින් ඒක නිසා ගෝලීය පෘෂ්ඨයෙන් ඉවත් වෙලා යනවා නම් r බිඳුවයිනේ පුතා. මේව මතක් කරන්න. වාගේ සර් අනිවාර්යෙන් දීලා තියෙනවා මේවා. ඒව බලන්න. හරිද? මගේ ආපු අය මගේ නෝට් එක බලන්න. වෙන අය ගිහපු අය ඒ නෝට් බලන්න අනිවාර්යෙන් ඒක දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ තව මේක සම්බන්ධව අහන ඒවා තමයි අනේ බටයක් නවල මැච් එකක් ගහන්න පුළුවන්. ඒක concept එක පොඩ්ඩක් වෙනස් වෙනවා. මම මේ concept එකම පැහැදිලි කරන්න යන්නේ නැහැ. බටයක් නවලා මේක අස්සේ කොහොම හරි ගෝලයක් ගැහුවොත් එහෙම මෙන්න මෙහෙම බටය තියෙනවා. හරිද? ඔන්නෝම බටය තියෙනවා. මේ බටේ ඇතුලේ තමයි චලිත වෙන්නේ. එතකොට මෙතන මෙන්න ආරම්භක අවස්ථාවේ අංශුව තියෙනවා. මේ වගේ සාධාරණ අවස්ථාවකට ආව කියලා හිතන්නකෝ. සාධාරණ අවස්ථාවකට ආවම මේ අර්ධයේ යනවනම් මෙයා වැඩිපුර බර වෙන්නේ ඇතුළටනේ. ඒක නිසා ප්‍රතික්‍රියාව එළියට වෙනවා. තේරුණාද? ඒතොර අර ගෝලයක බාහිර පෘෂ්ඨය යනවා වගේ. මේ අර්ධයදී ආ වැඩිපුර බල වෙන්නේ එළියේ පෘෂ්ඨයටනේ. ඒතොර ප්‍රතික්‍රියාව ඇතුළට වෙනවා. අන්න එහෙම ප්‍රතික්‍රියාව මාරු වෙවි තමයි යන්නේ. ඒතොර කලින් වගේමයි ශක්ති සංස්ථනීයමේ දාලා v ට ප්‍රකාශනයක් ගන්න. කේන්ද්‍රයේ පැත්තට f සමානයි මේ දැම්මම r ට ප්‍රකාශනයක් එනවා. මෙතන හැබැයි r සමානයි බිඳුව වුණා කියලා වෘත්තාකාර මාර්ගෙන් එළියට යන්නේ නැහැ. මොකද වෙන්නේ? වෘත්තාකාර මාර්ගෙන් එළියට යන්නේ නැතුව මෙයා ස්පර්ශ වෙලා තියෙන බිත්තියත් එක්ක තියෙන ස්පර්ශය නැති වෙලා
අනිත් බිත්තියත් එක්ක ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. මේකෙදි ප්‍රතික්‍රියාව බිඳුවක් වෙන ස්ථානය. හොඳට බලන්න නෝට් එක. ඒ වගේම මේකෙදි ගොඩක් වෙලාවට අංශු කීපයක් දීලා ඒක තන්තුවකින් ගැට ගහපු අවස්ථා තියෙනවා. හරිද? බලන්න අපි නම් හදලා තියෙනවා. ඒ නෝට් එක බලන්න. තන්තුවකින් ගැට ගහලා ඊට පස්සේ අතාරිනවා. ඊට පස්සේ අංශු දෙකේම චලිතය සලකන්න ඕනි. ගොඩක් වෙලාවට තන්තුවේ ආතතිය අහනවා. අනිවාර්යෙන් බලන්න ඔය තන්තුවේ ආතතිය හොයන හැටි. ඊට පස්සේ ගොඩක් වෙලාවට තන්තුවේ ආතතිය ගත්තට පස්සේ නැත්නම් මේ හරිය තව අංශුවක් තියලා මේ අංශුව ඔහොම ඇවිල්ලා මෙයාගේ ගැටිලා ඒ අංශු දෙකේම චලිතය සලකන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා මෙන්න මේ බට සම්බන්ධ ගණන් වල. හරිද? ඉතින් මේ එක එක බට සම්බන්ධ ගණන් පොඩ්ඩක් වැඩිපුර බලන් යන්න. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ බට ටික ටික දුන්නනේ කාලයක්. මේ වගේ එකක් දෙන්නත් පුළුවන්. හරිද? ඔන්නම පොඩ්ඩක් මතක් කරගන්න ප්‍රතිචලිතේ මෙන්න මේ දේවල් ටික තියෙනවා කියලා අපිත් එක්ක තියෙන අපේ channel එකේ තියෙන ඊළඟ වීඩියෝස් බලන්න. ඒකදී අපි පලාත් පේපර්ස් වල ආපු ප්‍රතිචලිතය ගණන් හදනවා. එතකොට මම මේ කියපු කරුණු ටික ඒකෙන් මතක් වෙයි. ඉතින් ඔයා try කරන්න ප්‍රතිචලිතය ගණන් හදා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් පොඩ්ඩක් මේවට උත්සාහ කරන්න. ඉතා විශේෂ ගණන් නිව්ටන් නියම ගණනයි ප්‍රතිචලිතය ගණනයි ලකුණු ගොඩාක් ගන්න පුළුවන්. try කරන්න. එහෙනම් තව වීඩියෝවක් දාන්නම්. ජය වේවා.